Hello guys, welcome back to another gameplay videos on ඉතින් අද play කරන්න යන්නේ ice cream එක. ඉතින් අද අපිට play කරන්න වෙන්නේ අර ගෝත චාලියා ගැන. මේ අකා පට්ට බයයි බං කෑම කන්න විතරයි මූ දන්නේ. හරි අපි ගේම් එකට ගිහිල්ලා බලමු. ඉතින් මට මොනවද ඔයාලට මතක් කරන්න තියෙනවා ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් මේ වීඩියෝ එකේ ගොඩක් ඇඩ් තියෙන්න පුළුවන්. මොකද ඒක මම ගොඩක් සමාවිල් වෙනවා. මොකද මේ ගේම් එක සෙට් නෑ බං. ගේම් එක හැමතිස්සෙම මොනවද ඇඩ් පෙන්නනවා බං. මේ ඉවරලා කියන්න. Hello. Don't you want to try my delicious ice cream? කියන තරම් රහ නෑ නේද? මහත් වෙන එක නම් වෙනවා. අඩෝ අපි දැක්කා. Damn, I have to do something. හරියකෝ උඹ මොන හරි කරපන්. හරි ගැම්මක්. හරිද බං මේ ගේම් එකේ ඩේටා දාලානේ ප්ලේ කරන්න තියෙන අලුත් නෙට්වර්ක් මොනවාද අප්ඩේට් එකකින් ඉඳ. ඇයි මොනවාද ප්ලේ කරලා ඒ මොනවාද ඉවර වෙන මොනවාද කරන ගමන් ඉන්නකොට එක්ක ඇඩ් පෙන්නන්න නැතුව ඉන්න ඕන. එක්ක ගේම් එකට ලොග් වුණ ගාම ඇඩ් එකයි එන්න එහෙම පෙන්නන්න ඕන. ගේම් එක අතරතුරදී ඇඩ් පෙන්නනවා බං. මට එපා වෙන්නේ ඕක තමයි. මං ඔය ගොඩක් ඇඩ් පෙන්නන ගේම් වලටත් කැමති නෑ බං. එපා වෙනවා ඔය ඇඩ් පෙන්නන ගේම් දැක්කම. හරිද? ඉතින් අපි ලොලිපොප් මුණා. හරි. ඉතින් අපි අයිස්ක්‍රීම් මුණා ඉන්නේ. අපි ගෝත අයිස්ක්‍රීම් මුණා. අපි දැන් මොනවාද පෙට්‍රල් කෑන් එකක් කන්න අතන තියෙන ඕකයිද දන්නේ ඕක එන මෝඩයානේ ගෝත කාලා ගන්නේ වැඩක් නෑ බං අර අසරණ ළමයින්ව මොනවාද අයිස්ක්‍රීම් කවලා මොනවාද මහත් කරනවා ගෝතයා උගේ පොඩි කාලේ හොඳ නෑ කියලා මං අහලා තියෙනවා බං ඒකින්ද දන්නේ අපි ඉස්සරහට ස්ටෝරි එක යනවනේ බං අපි එතකොට බලමු මේ අර ලොක් කරලා තියෙන ඒවත් තියෙනවා බං ඒව අන්ලොක් කරගන්න බෑ මං හිතන්නේ හරි ගැම්මක් මේකේ දැන් අපිට තියෙන අර මොකද්ද පාස්වර්ඩ් මොනවාද ජංජාලයක් විසඳන්න ඒක කුණුබක් කිවල තියෙන්නේ අපි එකටම අර මොනවාද වැඩ කරනුන් අන්න ඒකට ගිහිල්ලා බලමු නෑ මේක දාගමු බා මේක ඕන අනිවාර්යෙන් ඕන බා අඩෝ fucking hell නෑ බං අඩෝ එතන අම්මාව තනි කරනම් කූරියගේ ඔබ මූණ මාර කාලා කන්නේ උඹට මාව ඒ වලින් නවත්තන්න බෑ සුද්ද බය වෙන්න එපා ඉක්මනට අපි ගේම් එක ගහගෙන යමු මොකද පට්ට පිස්සුවක් බම් මේක නම් මූණම් පට්ට සයිකෝ කාර් එක බලපන් ගෝතයා හැටි මහා පිස්සෙක් ළමයි මේ ගේම් එක චුට්ටක් හිර වෙන්න ගත්තා බං අනේ මන් දන්නේ ඇයි දන්නේ මේ අපි සෙටින්ග්ස් චුට්ටක් වෙනස් කරනවා ඕනේ මම ග්‍රැෆික්ස් ලෝ දාලා තියෙන්නේ නේ බා ඔව් ඒකත් අවුලන්නේ මේ ගේම් එක චුට්ටක් ලැග් වෙනවා නම් ගණන් ගන්න බෑ මේ ෆෝන් එකට වැඩි වෙලා දරා ගන්න බෑ මොකද ෆෝන් එක නම් හොඳයි බං මොකද අර මේක එක සැරයක් මම ටෙස්ට් කරන්න ඕනින්ද ගහලා බැලුවේ එක සැරේ ගහන්න පුළුවන් මූ අපිව දැක්කා කියපන් මූ මාර බල්ලේ මූ අපිව දැක්කනේ හරිද බං මේ එතකොට මේ ෆෝන් එකට එක සැරේ ගහන්න පුළුවන් මොකද අලුත් අප්ඩේට් උත් ඇවිල්ලා තියෙනවනේ බං මම ගහනකොට මේක හොඳට ස්මූත් එකේ ගියා අර මේ අප්ඩේට් එනකොට ෆෝන් එකට චුට්ටක් මේ හෙවි වැඩක් වෙනවා නේකයි ගණන් ගන්න බෑ චුට්ටක් ලැග් වගේ දැනෙනවනේ මේ ගේම් එක තව ටිකක් කල් යනකොට PC ගේම් එකක් වේද දන්නේ නැහැ බං මේක ඇතුලේ කියපන්කෝ හරි වාහෙන් එනකොට මම මෙහෙන් යන්නම් සුද්දා බය වෙන්න එපා නෑ මුකුත් නෑ අමෝ බලපන් අම්මට සිරියෙක් එම්ම හම්බුණා හරිම සතුටුයි හරිම හොඳයි හරි අපි යන් අතට කාසි වගේක් තියනවා ගන්න මං හිතුවා ගෝතේ අනිවාර්යෙන් එනවයි කියලා
මම කලින් සැරේ ගොබ්බෑ වගේ එහෙම ගියානේ බං. මම දැන් ටිකක් ඉඳලා ඇරලා තමයි බල්ලා යන්නේ. කලින් මම එකපාරට ගෝතයා වගේ ගිහින් මොනවාද මාව කෙලින්ම මෙයා වුණා. දැන් අපි බලමු මේ ගිහිල්ලා. අඩෝ මේ අකා පස්සෙන් පන්නලවලු බං. අර බලපන් බං ගොබ්බ හරකෙක් මහා. බලපන් ඉඳපන්. අඩෝ මේ අකා මෙහෙන් එනවා කියපන්කෝ. ඉඳපන් බලන්න. අපි චුට්ට අපෝ මේක එනවනේ බං. කෝබම්මු. අඩෝ. අනේ උඹ එහෙන් යනකොට මම මෙහෙන් යනවා බොක්ක. අඩෝ බොක්ක එහෙන් යනවා කියපන්කෝ. මූණන් ආයේ සාපයක් බං. බලපන් මට යන්න දෙන්නේ නැති හැටියක්. වරෙන් ඔය මෙහෙන් හරි අපි මුට හොඳ ලොකු වෙට්ටුවක් දාලා මුට පොඩි ඒවා සෙට් නෑ වගේ. අනේ ඉතින් උඹ එන්නේ නැද්ද? මේක බඩ ගන්නවා කියපන්කෝ. ඌ ආතල් එකේ ජිල්ග ගහනකොට පට්ට වෙලා යනවා බං. මූටත් මූ වගේ සෙට් එකක් සෙට් කරලා දෙන්න ඕන බං. එතකොට මේ වගේ ළමයින්ට පාඩු ඉන්න දෙනවද? මේ වගේ කාලකන්ණි අපයෝජිතයෙක් වෙන්නේ නෙමු. බලපන් ගොබ්බ හරකගේ මූණ කැතත් එක්ක මේ බහඩ අහන්නකෝ. දැන් මේ මනාද මම ඔහේ ඔබාගෙන යනවා චේසින් මියුසික් එක ආපු ගාම බං අපිට කොහෙවත් ලොකේෂන් වලට යන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද මට අහුවෙන එක මේව කරලා මට හිතේ හිටින්න වෙලා නැහැ. හරිද? ගේම් ප්ලේ එක චුට්ටක් දිග නම් කියන්න අවුලක් නැහැ. මම ඉස්සරහට එන ගේම් මොනවාද මේව කරන්නම්. ඒ වුණාට අහපන්කෝ මේ මොනවාද දැන් මේකේ ලොලිපොප් මූණව බුද්ධිමත් කරලාද මන් දන්නේ නැහැ. වෙට්ටු දානකොට ටිකක් අමාරුයි බෑ. මේ ගේම් එක නම් ලස්සනයි. හැබැයි බොරු කියන්න ඕන නැහැ. මොන එක්ස්පීරියන්ස්ලා හොඳට මේක හදලා තියෙනවා. හොඳ අප්ඩේට් එකක් මේකට දීලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා අපේ පෙට්‍රල් කෑන් එක ගිහිල්ලා අරගෙනමු. ඔයාලට ඊළඟට මොකක්ද ඕන ගේම් ප්ලේ එක? ස්කූල් බොයි රනවේද බේබින් දේලෝද? කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඔයාලට ඕන මොකක්ද කියලා. මම අනිවාර්යෙන් ගේනවා, බය වෙන්න එපා. මේ දවස් ටිකේ මට අඩෝ මේ දැක්ක දරුවෝ තරහෙන් කෑ ගැව්වා. ළඟට ඇවිල්ලා බං මේ වුනේ. දැක්කද ලක් එක? තව ටිකක් ගියා නම් ඉතින් ආයේ කූරියම ගහනවා ඈ. කෝබම් මේ අනේ බං උඹ ලතාවල් පොළ වෙන්න එපා. ඉක්මනට වරෙන්ක උඹ ගෑණියෙක්ද? ගෑණි නම් කමකුත් නැහැ. ගෑණියෙන්නේ. ගෑණි කමකුත් නැහැ. මූණන් නිකන් ඇසිරෙන්නේ නැතිනම් ගෑණියෙක් වගේ තමයි අවුලක් නැහැ කින්ද. වරෙන්කෝ බං උඹ. උඹ බඩ ගන්න එපා. දැන් උඹ අපිව පස්සෙන් පෙන්නුවා නේද? ගොන් ආතල් දෙන්න එපා. ඉතින් දැන් පල්සෙන් පන්නලා මූණල් සිංගිති ආතල් ගන්නවද මන් දන්නේ අපෙන්. ආයෙ කැතම කැතයි යා කියන්න දැන් අනිත් එක මූ මහතත් එකනේ. මූ දුවනකොට අනිවාර්යෙන් පොළොවට ප්‍රොටෙක්ෂන් එකක් දාන්න වෙනවා. නැත්තම් පොළොව කැඩිලා වැටේ මූ දුවන විදියට. පේන්නේ නැද්දුගේ බඩ කලයක් වගේ. ෂුවර් එකට ඌ මොනවද දවසට වේල් 5ක් විතර කනවා ඇති අනිවාර්යෙන්. උදේට එකයි දවල් 10ට විතර එකයි මොනවාද ඊට පස්සේ ආයෙ දවල්ට එකයි ආයෙ හවස 6ට විතර එකයි ආයෙ රැට එකයි. ඊට පස්සේ මිඩ්නයිට් ස්නැක් එකකුත් ගන්නවා ඇති. ස්නැක් කියලා මූ අලියෙක් වගේ කනවා දන්නේ. දැන් ඔය යනකොට මං කිව්වේ ලොලිපොප් මූණ එනවා කියලා. වරේ උඹ කැතයි බං. යකාමෑන් කියන එකමයි මට දැන් පුරුදු. ලොලිපොප් මූණ කියන එක ඔයාලා කියන්න අයිස්ක්‍රීම් මේ මූණ කියන එකද හොඳ ලොලිපොප් මූණ කියන එකද? මං ඔයාලා කැමති එකක් කියන්න. නැත්තම් මම මූට අයිස්ක්‍රීම් ගෝතය කියලා හරි කියන්න. වරෙන් අයිස්ක්‍රීම් ගෝතය. බලපන් බං මූට පිස්සුද? අරහෙන් අල්ලගන්න තිබ්බ එක බං මූ අස්සෙන් රිංගනවා බං. අම්මෝ මුගේ මොලේ මයිල් බං ආයේ අම්මට බලපන් hina වෙන කැත
මා ගෝතෙක් ඉක්මනට වැඩි කරගන්න ඕනේ නැත්තම් වෙලා යනවා මේ කොහොමද මේ ගේම් එකේ ටිකක් මොනවාද අනිත් ගේම් වලට වඩා වෙලාව අඩුයි කොහොමද මම අයිස් ක්‍රීම් මොනවාද 8 වගේ ගේම් ටිකක් දිග ගේම් එකක් ගේනකොට එපිසෝඩ් වලට කඩලා ගේන්නම් එහෙම අවුලක් නැහැ නේ එපිසෝඩ් වලට කඩලා ගේනකොට නැත්තම් එක ගේම් එක මේකෙන් ගේන්න බලන්නම් කොහොමද අයිස් ක්‍රීම් මට ටිකක් දිගයි මං අහලා තියෙන විදියට කාටද අයිස්ක්‍රීම් දෙක ඕන කියලා කියන මං අනිවාර්යෙන් දාන්න දෙක තුනත් මේ වගේ අප්ඩේට් කරලා බං අප්ඩේට් කරපු වලට මං ගහන්න කැමති නෑ සමහර ලාවට අර පරණ එක තරම් ආතල් නෑ අම්මට වයින්න අඩ උට වැදුනා අම්මට නෑ මං බෙයා ට්‍රැප් එකක් දාලා තියෙන්නේ වරේ අපි මේක මේව කරමු දැන් එන්නකෝ ඔයා අඩෝ පාවබල් ලොලිපොප් මුණව විසික් කළා ගියේ ශකබුන් වුණා අම්බෝ විසික් කළා ගියේ පාවබල් ලොලිපොප් මුණ ඌ හිත හීරි වැටුණාද වගේ ඉන්නවා අතෙන්ට වෙලා ඌගේ ජීවිතේ පාරලා වගේ වෙන්න අතන කල්පනා කර කර ඉන්නවා කූරයා ගැහුවා ඩබල් ට්‍රිපල් අපි ගිහලා මොකද්ද පසල් එකක් තියෙනවා ඒක විසඳගමු හරි අපි මේකට ආවා එහෙනම් ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවද මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕක ඔබාගෙන ඵලයන් මොකෝ වෙන්නේ ඇඟෙන් කැල්ලක් යනවා අවුලක් නැහැ ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ලයික් කරලා subscribe කරන්න විශේෂයෙන්ම subscribe කරන එකටත් පොඩි තට්ටුවක් දාන්න මොකද තට්ටුවක් දානවා කියලා ෆෝන් එකට සෙරෙප්පුවෙන් ගහන්න එපා ඇවිත් ගහගෙන මට කියන්නත් එපා මොකද මං ආයේ අලුත් ෆෝන් එකක් අරන් දෙන්නෙත් නෑ හරියටම හරි ඉතින් ඔයාලා අනිවාර්යෙන් සබ් එකක් දාගෙන යන්න අපි අනිවාර්යෙන් සබ්ස් 1000 ගහමු ඉතින් අපි ගේම් එකට යන්න කැත බලපන් උ හිනාන කැත මේ අන්නරු දැකලා අයියෝ ඉතින් අපිට පාන්ද මේකේ මොකෙද්ද මීම් සවුන්ඩ් එකක්ද මන් දන්නේ නැහැ බං නී කියලා කෑ ගහනවා මොකෙද්ද ඒකේ ගාට විස්සුද බං ඌ නිකන් අයිස්ක්‍රීම් හදාගෙන වගේ මුගෙන්ද දන්නේ අයිස්ක්‍රීම් අරන් තියෙන්නේ මුගෙන් කනවා නම් අයිස්ක්‍රීම් කන්න එපා බං මොකද මහත් වෙනවා මූ මොකද්ද රෙද්දක් දාලා දෙන්නේ ස්පෙෂලි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් කියලා ඌ එකට කියන්නේ අපිට සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් අදාළම නැහැ අපි ඉක්මනට යා කොහොමද මේ ගේම් එකේ අන්තිම ටික මේ තව චුට්ටි වැඩ ටිකක් මේ කරගන්න තියෙන්නේ බය වෙන්න එපා මේ දවස් ටිකේ පට්ට විදියට වහිනවා බං මේ දැනුත් කුඩු පොද වැස්ස යන්නේ මොනවාද සීතලේ බෑ බං හරිද රෑට ඉතින් සුපිරියට නිදා ගන්න පුළුවන් මං කිව්වනේ බං මට හිතේ තින්න බෑ කියලා එකපාරට අර එබුණා බං කැෆටීරියා එක මං කිව්වනේ මට සමා වෙන්න කියලා මොකද මේ ගේම් එකේ ගොඩක් ඇඩ් පෙන්නනවා බං මේ දැනුත් පෙන්නුව එකක් තව ඇඩ් දෙක තුනක් විතර පෙන්නයි මේ සෝරි මොක ඉන්න දැන් අර පෝස්ට් ඔෆිස් ස්ටෝරේජ් සෙන්ටර් එකට යන්න ඕනේ මට අර වැරදුනා හරිද මේ මම ගොඩක් සමාල් වෙනවා මොකද ඇඩ් පෙන්නන්නේ මම නෙමෙයි ගේම් එකෙන් පෙන්නනවා ගොඩක් වෙලාවට ඩේටා දාලා ගහන්නේ නැහැ කිය මොනවද මේකේ ඩේටා ඉල්ලන හින්දා මම ගහන්නේ හතරෙන් පස්සේ අනිත් ගේම් වල මේ ඩේටා ඉල්ලන්නේ නැහැනේ බං මම ඒ වලට ඩේටා දාන්න හිතන්නේවත් නැහැ බලපන්කෝ ටිකක් ලැගුත් වෙනවා අර මොනවාද ඔර දැක්කන ඉලක්කයට ගන්නත් බෑ බං මං දැක්කා බං අර ලොලිපොප් මුණ ඈත ඉඳන් එනවා මම ගණන් ගත්තේ නේ ඉක්මනට දාගන්න පුළුවන් කියලා එක්ස්ට්‍රා ලයිෆ් ෆෝන් එක ඉක්මනට දාන්න කතරේකුත් මම මෙතෙන්ට ආවනේ උනේ ආවා දැන් කොතනින්ද අපි පයින්නේ උඩ මුකුත් නැහැ යටත් නේ ඒ මොකද්ද තනෙලි කුඩු කරන්න කියලාද මෝ කියන්නේ අපිට අම්මට සිරි ගැම්මක් බං ඕක හදාගනින් මොකෝ වෙන්නේ
ඕකට සල්ලි තියනවා බං මහ පරිමාණයෙන් ඕක අයිස්ක්‍රීම් හදන්නේ. ෆැක්ටරි එකක් තියෙන්නේ ඕකට ඕක හදාගන්න සල්ලි නැති වෙන්නේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඕකට සල්ලි. තව දෙසරයයි බං තියෙන්නේ. ගේම් එක ටිකක් ආයෙ ලැග් වෙන්න ගත්තා. හරි ලක්කටම ගැහුවා. හරිම හොඳයි. මේක අපි ලොලිපොප් මූණට ගහන්න තියාගමු. අනේ දැම්ම ගහලා ඉවර කරමු බං. ඕක වද දෙනව නැත්තම්. කෝ බං උඹ? කොහෙද බම්මු? හිනාන අම්මට ලොලිපොප් මූණ ඔයා එන්නකෝ. අර දැක්ක නේද බං? දැක්කේ නෑ වගේ යනවා. මූණ නම් මං හානවා බං ඔයලා කරි. අම්මට සිරි අර ලැග් වෙන්න ගත්තා බං. ඕක දැන් ඔළුවට ගහන්න අම්මට අඩෝ ගැම්මක් බං. මම අර බෙල්ලට ගැහුවේ මං හිතුවේ නෑ එච්චර මොනාද ඩැමේජ් එකක් කරයි කියලා උට. ගැම්මක් අඩෝ ඒ මොකක්ද කියන්නේ? කාට ඉන්නකල මං අර කායේ බුවා මාත් ගෝතයා අර අරු මොනවාද ජීවිතේ පාවලා වගේ හිතේ ඉඳින්න. කොහමද අටේදී අර කලින් මොනවාද මේකෙදි වෑන් එස්කේප් එකක් තිබ්බේ. ඊට පස්සේ කේදී බං ආව මේ මොනවාද මේ රොඩාවයි නනුයි මැරෙන එකක්. උඹලා දැක්කද මම මේ අනිවාර්යෙන් දකින්න ඕන අර කාට් එකට අපි හැප්පුණාන් පස්සේ එකපාරට ඒක මොනවාද විසි වෙලා ගියා. අඩෝ බං මං කිව්වනේ බං මේ ගේම් එකේ අමුතු ලොජික් වගේක් තියෙනවා කියලා. අඩෝ මුට සුපර් හියුමන් ස්ට්‍රෙන්ග්ත් තියනවද බං? මූණ මාරයාගේ බං. අඩෝ හරි අපි අම්මට කෙප්ල කොයින්ස් පාවන්න අපි ගම්මු. ඒ වලින් මොනවද ගන්නක් තියෙනවා බං මම ගන්න නෑ බං වැඩන්නේ. කොහොමද මම මේ ගේම් එක ගහලා ආයෙ තව ගේම් එකකට යන්න එපේ. එතකොට ඕවාරම් වැඩන්නේ ආයේ ගේම් එකෙත් ගන්න. කොහමද ගේම් 3 වගේ වෙනකම්ම මේ කෙප්ලර් කොයින් සීන් එක තියෙනවා. මං හිතුවා මූ එනවා කියලා මං අතනින් යන්න ගියේ. ආට පස්සේ ආවට ඒ අර මොනවද ළඟ ඉන්න ගියේ අවුලන්නේ. මං කිව්වනේ මං කලින් සැරේ අහුනේ මොනවද බලන්න නැතුව ගිහිල්ලා. අරගේ දාම එන්ජින් එක වැඩ කරනව යකෝ මම මේකෙන් පානලා කාර් එක මේවත් කරා ඒ කාර් එක මේව කරන්න කියලා දන්නේ මේ කාර් එකෙන් බැස්සෙන් පස්සෙත් බං මේ ආවෙනවා අනේ මන් දන්නේ බං හරි අපි මේකට යන්න ඉතින් මොනවාද මේ දවස් ටිකේ වෙන්නේ හොඳින් වැඩ ටික කරගෙන යනවද අවුලන්නේ මම පදන ඔයාලගේ තියෙන හොඳ වැඩ කටයුතු ටික හොඳට වෙන්න කියලා ඉතින් අපි ගේම් එකට යන් ආයේ දැක්කා නේද බං ටිකක් ලැග් වෙන්න ගත්තා මේ ගේම් එක ටිකක් මේ දැන් ඉස්සරහට PC වලට විතරක් ඒද දන්නේ නැහැ ෆෝන් වලට දරන්න බැරි වේද දන්නේ නැහැ මොකද මේකේ මොන එච්චර මොනවාද හොඳ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මං කිව්වනේ ලස්සනයි ඒ වුණාට අර ඇඩ් පෙන්නන එක විතරයි අවුලකට තියෙන ඔය ටෙක්ස්චර් එක බලපංක වටේ පිටාවේ මේ බලපං මේ දොරත් ඉස්සර ගොම කොළ පාට තිබ්බේ දැන් මොනවාද ලස්සන පාටක් දාලා බං අර කැෆේ එකේ පාටම ගැම්මක් කොහොමද බං ඉස්සරහට මේ ගේම් එක මේ වෙනකොට ගේම් ටයිම් එක වැඩි වෙනවා බං මේ මොනවාද කොහොමද මම මේ සීරියස් එකම ගේන්න බලන්නම් මොනවාද වෙලා නැතුව ගියත් මම අනිවාර්යෙන් දානවා මොකද මේ දවස් ටිකේ මටත් වැඩ ටිකක් තියෙනවා බං ඉතින් වැඩ තියෙන දවස් වලට මම දාන්නේ මොනවාද මම එක්ක දාන්නේ සෙනසුරාදා ඉරිදා හරි තමයි මම වීඩියෝ දාන්නේ නැත්තම් මම මොනවාද එක දවසේ දෙකක් දානවා අර මම මේ කලින් ග්‍රැනි දෙකක් දැම්මේ බං අර පළවෙනි එකේ චුට්ටක් මගේ කැමරා එක ලැග් වුණා බං ලැග් වුණා කියන්නේ පොඩ්ඩක් අවුල් ගියා මේ දැන් මොනවාද අවුලක් නැහැ දැන් අර දෙවෙනි සැරේ කවදායිනේ අඩෝ ඒ මොකද්ද බං ඒ උනේ කැඩුණානේ කමක් නැහැ බං ලොලිපොප් මූණ මොනවාද ඕක හදා ගන්න ඕනේ අර කැමරා එක ලයිට් එක එකපාර පත වැවුණා බං ලොජික් තමයි කවන්නේ ගේම් එකේ ලොජික් නේ අපිට අදාළනේ අපි ඉක්මනට යන්න එහෙනම් කොල්ලෝ ඉතින් තව මේක දාපු ගාම ඉතින් ගේම් එක ඉවරයි තව එන්ඩින් එක තියෙනවා අපි ඉතින්
ගිහිල්ලා බලමු. ගැම්මක්. අපි යන් ගෙදර. මේ ආකාරයට අපි නේද නේවනාද හිතන්නවත් බෑ මූ අයිස්ක්‍රීම් කාර්යය මේකක් වෙලා. සෝරි ආමේ මේ ඇඩ් එකක් පෙන්නනවා. කමන්නේ. ඔය අන්තිමට ඇඩ් පෙන්නනවනේ. කමන්නේ සෝරි ආමේ මොකද මේ ගේම් එකට අනිවාර්යෙන් ඩේටා ඕන කියලා පෙන්නනවා. 2 3 මෙහෙම වෙයි 4 නම් එහෙම පෙන්වන්නේ. බය වෙන්න එපා. ගණන් ගන්න එපා ඉතින් ඒක ගේම් එකේ හැටිනේ. ඒ අර මම මේ ඔප්ෂන් එක දාලා තියෙන්නේ මොනවාද always කියන එක මම දාලා නෑ බං ඒකින්ද වාසි. Play Store එකට යන්නේ නේ. ඔන්න එන්ඩ් එක. පේනවනේ බතල විදිය. ඒ මචං ඔබ පයින් එපා පොළව කෙඩේ. අඩෝ පැන්න කීවංකෝ පොළව දැන් ඉතින් ඇතුලෙන් කුඩු පට්ටම් වෙලා යයි. පව් බං ඔය පාරවල් හදන්නේ. අඩෝ ගැම්මක් මෙන්න මේ වගේ යාළුවෝ තමයි බං හොද බ්ලෙන්ඩර් එකක් දුන්න අපිට මොන හරි ජූස් එකක් හරි හදාගත්තා කිනේ බං. අර දැක්කද බං සුට්ටක් ග්ලිච් වුණා අර ගේම් එක අලුත් වෙලා. එහෙනම් කොල්ලෝ ඉතින් අදට වැඩේ ඉවරයි. ඔයාලට ආයෙ මම අලුත් ගේම් ප්ලේ එකකින් හමු වෙන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා.